ආයුබෝවන් ස්මාර්ට් නොලෙජ් channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ස්මාර්ට් නොලෙජ් තුලින් ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය. එහෙමත් නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බලන් ඉන්න ඔබ සියලු දෙනාටම වැදගත් වෙන වීඩියෝ එකක්. ඩ්‍රයිවිං ලයිසන් එක කියලා කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු දෙයක්. ඉතින් මේ බලපත්‍රය ලබා ගන්න එක්සෑම් එකකට මුහුණ දෙන්න ඔබ සියලු දෙනාටම සිදු වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔබට ගෙන එන්නේ ඒ ඩ්‍රයිවිං ලයිසන් එකේ එක්සෑම් එකට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු විවරණයක්. ඉතින් වීඩියෝ එකට පටන් ගන්න කලින් මේ පාඩමේ ඉතිරි කොටස් ටික නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබ ලෑස්තිද? අපි පටන් ගමු. ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මෙම මාර්ග සංඥාවෙන් දක්වන්නේ කුමක්ද? ඔබට පිළිතුරු 4ක් ලැබෙනවා. මේ පිළිතුරු 4න් බලන්නකෝ වඩාත් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. ඔව්. අදාළ මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම් කියන සංඥාවයි. ඊළඟ ප්‍රශ්නය වෙන්නේ ශ්‍රී ලංකාවේ මාර්ග නීති සංග්‍රහයේ අනතුරු ඇඟවීමේ සංඥා දක්නට ඇත්තේ. ඔබට පිළිතුරු 4ක් ලැබෙනවා. නිල් පසුබිමෙහි සුදු වර්ණයෙනි, සුදු පසුබිමෙහි රතු වර්ණයෙනි, කහ පසුබිමෙහි කළු වර්ණයෙනි, රතු පසුබිමෙහි සුදු වර්ණයෙනි. බලන්න නිවැරදි පිළිතුර මොකක්ද කියලා. ඔව්, ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ කහ පසුබිමෙහි කළු වර්ණයෙනි කියන පිළිතුරයි. ඊළඟ ප්‍රශ්නය නැවතත් මාර්ග සංඥාවක් හඳුනගන්න තියෙන්නේ. බලන්න මේ මාර්ග සංඥාව හඳුනන්න පුළුවන්ද කියලා. ඔව්, මං හිතනවා ඔබ නිවැරදිව හඳුනගන්න ඇති කියලා. මාර්ගය ඉඩ දෙනු කියන සංඥාව තමයි මෙම මාර්ග සංඥාවෙන් අපිට ලබා දෙන්නේ. ඊළඟ ප්‍රශ්නය වට රවුමක මූලික නීතිය වනුයේ ඔබට වම්පසින් හෝ ආසන්නව දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩ දිය යුතුය. අධික රථවාහන තදබදය සහිත දිශාවෙන් පැමිණෙන රථවාහනවලට ඉඩ දිය යුතුය. ඔබට වම්පසින් හෝ ආසන්නව පැමිණෙන රථවාහනවලට ඉඩ දිය යුතුය. ඔබට දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩ දිය යුතුය. බලන්න වට රවුමක මූලික නීතිය වෙන්නේ මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. ඔව්, පිළිතුර වෙන්නේ ඔබට දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩ දිය යුතුය යන්නයි. ඒක තමයි වට රවුමක මූලික නීතිය වන්නේ. ඊළඟ ප්‍රශ්නය මෙම මාර්ග සංඥාවෙන් දක්වන්නේ කුමක්ද කියලයි නැවතත් ඔබට අඳුනගන්න තියෙන්නේ. ඔව්, මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ වට රවුම ඉදිරියෙනි කියන සංඥාවයි. ඊළඟ ප්‍රශ්නය වෙන්නේ එක් දිශාවකට මන්තීරු 3ක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්ථාවකදී ඔබ විසින් තෝරා ගත යුතු මන්තීරුව වනුයේ ඔබට පිළිතුරු 4ක් ලැබෙනවා. මාර්ගයේ මැද මන්තීරුවය, මාර්ගයේ දකුණු පස මන්තීරුවය, මාර්ගයේ වම් පස මන්තීරුවය, මාර්ගයේ මැද තීරුව හෝ දකුණු පස මන්තීරුවය. ඔව්, දී ඇති පිළිතුරු 4න් නිවැරදි පිළිතුර වන්නේ මාර්ගයේ මැද මං තීරුවය කියන පිළිතුරයි. නැවතත් ඔබට මාර්ග සංඥාවක් හඳුනගන්නයි තියෙන්නේ. බලන්න මේ මාර්ග සංඥාව නිතර දකින්න ලැබෙන මාර්ග සංඥාවක්. ඔව්, පිළිතුර වන්නේ ගවයන් හෝ වෙනත් සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇති ස්ථානයේ ඉදිරියෙන් යන්නයි. ඊළඟ ප්‍රශ්නය ඔබගේ වාහනය හා ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබාගත යුත්තේ. ඔබට පිළිතුරු 4ක් ලැබෙනවා. ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයට ඉස්සර කිරීමට වැඩි ඉඩක් ලැබෙන නිසාය. ඔබට ඉදිරියෙන් දාහනය වන වාහනයේ රියදුරු හදිසියෙන් අතර කළහොත් එම වාහනය පසු කර යෑමට ඔබට වැඩි වෙලාවක් ලැබෙන නිසාය.
ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයේ රියදුරු හදිසියේ නතර කළහොත් ඔබට ඔබගේ වාහනය ආරක්ෂාකාරී ලෙස නතර කර ගැනීමට හැකිවන නිසාය. ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය පසුපසින් ධාවනය කිරීම වඩාත් පහසු වන නිසාය. බලන්න මේ උත්තර හතරින් වඩාත් ගැලපෙන්නේ මොන උත්තරයද කියලා. ඔව්, පිළිතුර වෙන්නේ ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයේ රියදුරු හදිසියේ නතර කළහොත් ඔබට ඔබගේ වාහනය ආරක්ෂාකාරී ලෙස නතර කර ගැනීමට හැකිවන නිසාය කියන පිළිතුර. ඔව්, නැවතත් ඔබට තියෙන්නේ මාර්ග සංඥාවක් හඳුනගන්න. මේ සංඥාවෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා බලන්න මේ පිළිතුරු හතරෙන්. ඔව්, මීට අදාළ පිළිතුර වෙන්නේ දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි කියන දෙවෙනි පිළිතුර. ඊළඟ ගැටලුව වාහනයක අවදානම හැඟවීමේ ලාම්පු පාවිච්චි කළ යුත්තේ ඔබට ලැබෙන පිළිතුරු හතර නම් වාහනය අබල තත්වයකට පත්ව නවතා තිබියදී පමණි, හන්දියකදී වාහනයක් කෙලීම ධාවනය කිරීමට අදහස් කරන අවස්ථාවේදීය, නැත්නම් ප්‍රමුඛතාවය ලබා ගැනීමටය, වාහනයක් හදිසි තත්ත්වයක් නිසා ධාවනය කරන බව දැක්වීම සඳහාය. ඔබට ලැබිලා තියෙන පිළිතුරු හතරෙන් ඔබ බලන්නකෝ වාහනයක අවදානම හැඟවීමේ ලාම්පු පාවිච්චි කර වඩාත් සුදුසු අවස්ථාව මොකක්ද කියලා. ඔව්, පිළිතුර වන්නේ වාහනයක අබල තත්වයකට පත්ව නවතා තිබියදී පමණි කියන පිළිතුරයි. ඊළඟ ප්‍රශ්නය නැවතත් මාර්ග සංඥාවක් හඳුනගන්න. මේ මාර්ග සංඥාවෙන් අපිට කියන්නේ ප්‍රමුඛතා මාර්ගය කියන සංඥාවයි අපිට ලබා දෙන්නේ. ඊළඟ ප්‍රශ්නය වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසු කර යන අවස්ථාවකදී ඔබ පසු කර යාමට ඉඩ දීමට කැමැත්තක් නොදක්වන්නේ නම් ඔබගේ වාහනයේ දකුණු පස සංඥා දැල්විය යුතුය. ඔබගේ වාහනය අඩු ගියරයක යොදා නතර කිරීමට සූදානම් විය යුතුය. ඔබ පසු කර යාමට ඉඩ දීමට කැමැත්තක් නොදක්වන්නේ නම් ඔබගේ වාහනයේ වේගය වැඩි කළ හැක. ඔබගේ වාහනය වේගය වැඩි නොකර පසු කරන්නාට ඔබගේ වාහනය පසු කර යාමට ඉඩ දිය යුතුය. බලන්න මේ උත්තර හතරෙන් වඩාත්ම සුදුසු උත්තරය මොකක්ද කියලා. ඔව්, මේකෙදි පිළිතුර වෙන්නේ ඔබගේ වාහනය වේගය වැඩි නොකර පසු කරන්නාට ඔබගේ වාහනය පසු කර යාමට ඉඩ දිය යුතුය යන්නයි. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා හඳුනගන්න. ඔව්, මේ මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සංදිය ඉදිරියෙනි යන්නයි. මීළඟ 14 වෙනි ප්‍රශ්නය වෙන්නේ මන්සන්ධි කොටුවේ සලකුණු කර ඇති ස්ථානයකදී ඔබ කෙලින්ම ඉදිරියට ගමන් කරන්නේ නම් ඔබට මන්සන්ධි කොටුව තුළට ඇතුළත් විය හැක. දකුණට හැරවීමේදී හැර පිටවීමට ඇති මාර්ගය අවහිර නම් මන්සන්ධි කොටුව තුළට ඇතුල් නොවිය යුතුය. ඕනෑම අවස්ථාවක ඔබට මන්සන්ධි කොටුව තුළට ඇතුල් විය හැක. දකුණට හැරවීමේදී හැර පිටවීමට ඇති මාර්ගය අවහිර නම් මන්සන්ධි කොටුව තුළට ඇතුල් නොවිය යුතුය. බලන්න මන්සන්ධි කොටුවේ සලකුණු කරලා තියෙන ස්ථානයකදී යන ගැටලුවට වඩාත් සුදුසු පිළිතුර වන්නේ මේ හතරෙන් මොකක්ද? ඔව්, නිවැරදි පිළිතුර වන්නේ දකුණට හැරවීමේදී හැර පිටවීමට ඇති මාර්ගය අවහිර නම් මන්සන්ධි කොටුව තුළට ඇතුල් නොවිය යුතුය යන්නයි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මාර්ග සංඥාවක් හඳුනගන්න. බලන්න, ඉතා සුලභ පාරට බැස්සම ඉතා සුලභව අපිට දකින්න ලැබෙන මාර්ග සංඥාවක්, අනිවාර්යෙන් ඔබ දැන සිටිය යුතු මාර්ග සංඥාවක්. හැබැයි නිවැරදිව මේකෙන් ඇඟවෙන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එක වැදගත්. ඔව්, දීලා තියෙන පිළිතුරු ටිකක් පැටලිලි සහගතයි. මේකෙන් සඳහන් වෙන්නේ ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියෙන් කියන එකයි. ඊළඟ ප්‍රශ්නය
වාහනයක් නතර කර තිබිය හැකි ස්ථානයක් වන්නේ මංසන්ධියක සිට මීටර් 25ක සීමාවෙන් පිටතය, පාගාමීන් මාරුවන ස්ථානයක දඟර ප්‍රදේශය හෝ එහි සිට මීටර් 20ක සීමාවෙන් පිටතය, ගිනි නිවන ජනනාලයක සිට මීටර් 10ක සීමාවෙන් පිටතය, බස් රථ නැවතුමක සිට මීටර් 20ක සීමාවෙන් පිටතය. බලන්න මේ ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුර මොකක්ද කියලා. ඔව්, ඔබේ පිළිතුර වෙන්න ඕනේ මංසන්ධියක සිට මීටර් 25ක සීමාවෙන් පිටතය කියන පිළිතුරයි. නැවතත් ඔබට මාර්ග සංඥාවක් හඳුනා ගන්න තියෙනවා. මේකත් මේ මාර්ග සංඥාවත් ඉතා සුලභ වගේම ඔබ දැනගෙන සිටීම අතිශය වැදගත් මාර්ග සංඥාවක්. ඔව්, මේ කියන්නේ වාහන නවත්වන ස්ථානය කියන සංඥාව ලබා දෙන මාර්ග සංඥාවක්. ඔබ ඊළඟ ප්‍රශ්නය වෙන්නේ ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ ආරෝග්‍ය ශාලාවක් ඉදිරියේ හෝ එයට ළඟා වන අවස්ථාවකදීය. උසාවියක් ඉදිරියේ හෝ එයට ළඟා වන අවස්ථාවකදීය. මාර්ගය මත පිහිටා ඇති කඩඉරි නොකැපෙන සේය පදික මාරුවකදී හෝ එයට ළඟා වන අවස්ථාවකදීය. බලන්න නිවැරදි පිළිතුර මේ දීලා තියෙන පිළිතුරු අතරින් වඩාත් නිවැරදි වන්නේ මොකක්ද කියලා. පිළිතුර වන්නේ පදික මාරුවකදී හෝ එයට ළඟා වන අවස්ථාවකදී කියන එක. ආයෙත් ඔබට මාර්ග සංඥාවක් හඳුනා ගන්න තියෙනවා. මේ මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා බලන්න. ඔව්, මේකේ පිළිතුර වෙන්නේ දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි කියන පිළිතුර තමයි මේ මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ. ඔව්, අවසාන ප්‍රශ්නය ඔබගේ වාහනය හදිසි අනතුරකට භාජනය වුවහොත් අනතුරටපත් වාහනය කඩිනමින් මාර්ගයෙන් ඉවත් කර පොලිසියට වාර්තා කළ යුතුයි. වාහනයේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරටපත් පුද්ගලයන් රැගෙන යාම සඳහා වාහනය පාවිච්චි කළ හැකි විගස වාහනය මාර්ගයෙන් ඉවතටගෙන එහි කාර්මික දෝෂ තිබේදැයි පරීක්ෂා කළ යුතුය. අනතුරටපත් වාහනය පොලිස් නිලධරයෙකු පැමිණෙන තෙක් ඉවත් නොකළ යුතුය. මේක නම් ඔබ අපි සියලුම දෙනා දැනගෙන සිටිය යුතු කරුණක්. මොකද පාරේ යද්දී හදිසියවත් ඇක්සිඩන්ට් එකක් වුණු වෙලාවකදී අපි කලබල වෙනවා. ඒ වගේම ඇක්සිඩන්ට් එකට භාජනය වුණු පුද්ගලයනුත් හරි ආත්මාර්ථකාම විදිහට වෙලාවකට හැසිරෙනවා පාර මැද වාහන නවත්තගෙන. ඒ නිසා මේකෙදී අපි දැනගෙන ඉන්න ඕනේ මේ වගේ හදිසි අවස්ථාවක අපිට නීතිමය විදියට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා. බලන්න නිවැරදි පිළිතුර මොකක්ද කියලා. වාහනයේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරටපත් පුද්ගලයන් රැගෙන යාම සඳහා වාහනය පාවිච්චි කළ හැක. ඇත්තටම ඔබ සියලු දෙනාම අප සියලු දෙනාම එක දැනගෙන ඉන්න ඕනේ. අඩුම අනතුරක් නොවුනත් පුද්ගලයෙකුට ඒ අවස්ථාවේදී සලකුණු කළා පාරෙන් වාහනය ඉවතට ගන්න එක ඉතාම වැදගත්. නැත්නම් ලොකු ට්‍රැෆික් එකක් එක දිගට හැදෙනවා. දෙගොල්ලෝ රණ්ඩු වෙවි ඒවා විසඳ ගන්න උත්සාහ කරනවා පාර මැද වාහන දෙක නවත්තගෙන වටේ ඉන්න පිරිස තමයි අපහසුතාවයටපත් වෙන්නේ. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න සාමාන්‍ය ජීවිතයටත් මේක වැදගත්. ඔබට යම්කිසි හදිසි අනතුරකට භාජනය වුණු අවස්ථාවකදී පාර රෝද සලකුණු කරලා වාහන ඉවත් කරගන්න නීතිමය වශයෙන් හැකියාව තියෙනවා. ඒ වගේම ඒ වාහනයක් අනතුරටපත් වුණු පුද්ගලයෙක් ඉන්නනම් එම රථයක් වුණත් නැවත භාවිතා කරන්න පුළුවන් ඒ රෝගීන්ව රෝහල් කරා ගෙන යන්න. පළවෙනි ප්‍රශ්නය විදියට ඔයගොල්ලන්ට ලැබෙන්නේ මෙන්න මේ දීලා තියෙන මාර්ග සංඥාව හඳුනා ගන්න. පිළිතුරු 4ක් ලැබෙනවා. මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර වන්නේ මොකක්ද කියලා තෝරන්නයි තියෙන්නේ. ඔව්, මේ දක්වන මාර්ග සංඥාව වන්නේ සීමාකාරී සංඥාවකි. දෙවෙනි ප්‍රශ්නය. රාත්‍රී කාලයේදී ඔබගේ වාහනය සෑම විටම නතර කළ යුත්තේ ඔයාලට පිළිතුරු 4ක් ලැබෙනවා. ඒකෙන් පළවෙනි පිළිතුර වන්නේ රථවාහන තදබදය අවම දිශාවට මුහුණලාය, රථවාහන ගමනාගමනයට ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණලාය, රථවාහන ගමනාගමනය ඇති දිශාවට මුහුණලාය, රථවාහන තදබදය අධික දිශාවට මුහුණලාය. මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලන්න. ඔව්,
පිළිතුර වන්නේ රථ වාහන ගමනාගමනය ඇති දිශාවට මුහුණලාය කියන පිළිතුරයි. තුන්වෙනි ප්‍රශ්නය නැවතත් ඔබට තියෙන්නේ දීලා තියෙන මාර්ග සංඥාව හඳුනගන්න. කලින් වගේම පිළිතුරු 4ක් ලැබෙනවා. මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන්නයි තියෙන්නේ. මේ මාර්ග සංඥාවේ පිළිතුර වන්නේ වාහන නැවැත්වීම තහනම් කියන සංඥාව තමයි මේ දීලා තියෙන රූපේ දැක්වෙන්නේ. 4වෙනි ප්‍රශ්නය ඔබට වම්පසින් වාහනයක් පසු කර යා හැක්කේ ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය ඉතා අඩු වේගයකින් ධාවනය කරන අවස්ථාවේදීය දකුණු පසින් ඉස්සර කිරීම ආරක්ෂාකාරී නොවන බව ඔබට හැඟී යන අවස්ථාවකදීය ඔබට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉතා අධික වාහන තදබදයක් පවතින අවස්ථාවේදීය ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්ථාවකදීය. මේ පිළිතුරු 4න් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්නයි තියෙන්නේ. ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්ථාවකදීය කියන පිළිතුරයි. පස්වෙනි ප්‍රශ්නය නැවතත් මාර්ග සංඥාවක් හඳුනගන්නයි තියෙන්නේ. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ වේග සීමාවේ අවසානය කියන මාර්ග සංඥාවයි. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති විටකදී අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය වැඩි වේ. අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය අඩු වේ. අනතුරක් වළක්වා ගැනීම කෙරෙහි බලපෑමක් නැත. අනතුරක් වැළැක්වීමට ඇති හැකියාව වැඩි කරයි. 6 වෙනි ප්‍රශ්නේ විදියට නැවතත් මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන්නයි තියෙන්නේ. ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය වැඩි වේ යන පිළිතුරයි. 7 වෙනි ප්‍රශ්නය නැවතත් මේ පින්තූරයෙන් දැක්වෙන මාර්ග සංඥාව හඳුනගන්න. රූපයට අදාළ පිළිතුර වන්නේ පදකයින් මාරුවන ස්ථානය කියන සංඥාවයි. 8 වෙනි ප්‍රශ්නය රථ වාහන නීති පිළිපදින විටදී ප්‍රමුඛත්වය දිය යුතු නිවැරදි ආකාරය වනුයේ කුමක්ද? පළවෙනි පිළිතුර මාර්ගය මත පිහිටුවන සංඥා, පොලිස් සංඥා, රථ වාහන ආලෝක සංඥා, මාර්ග සංඥා. මාර්ග සංඥා මාර්ගය මත පිහිටුවන ඉරි, පොලිස් සංඥා, රථ වාහන ආලෝක සංඥා. පොලිස් සංඥා, රථ වාහන ආලෝක සංඥා, මාර්ග සංඥා මාර්ගය මත පිහිටුවන සලකුණු. රථ වාහන ආලෝක සංඥා, මාර්ග සංඥා මාර්ග මත පිහිටුවන ඉරි, පොලිස් සංඥා. හොඳින් බලන්න නිවැරදිව ප්‍රමුඛත්වය දී යුත්තේ කුමන අනුපිළිවෙලටද කියලා. පිළිතුර වන්නේ පොලිස් සංඥා, රථ වාහන ආලෝක සංඥා, මාර්ග සංඥා මාර්ගය මත පිහිටුවන සලකුණු යන පිළිතුරයි. නැවතත් 9 වෙනි ප්‍රශ්නය විදියට ලැබෙන්නේ මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව හඳුනගන්න. මේ තියෙන ඔබට ලැබෙන පිළිතුරු 4. නිවැරදි පිළිතුර වන්නේ පහතට අවදානම් බෑවුම ඉදිරියෙන් යන පිළිතුරයි. 10 වෙනි ප්‍රශ්න. නිවෙන දැල්වෙන ප්‍රධාන ලාම්පු වලින් හැඟවෙන්නේ ඔබ පැමිණෙන බවය, ඔබට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවය, ඔබ සෙමින් ධාවනය වන වාහනයක් ඉස්සර කරන බවය, අන් අය ඔබ වෙනුවෙන් නතර වී සිටිය යුතු බවය. පිළිතුර වන්නේ ඔබ පැමිණෙන බව යන පිළිතුරයි. මේ මාර්ග සංඥාව හඳුනගන්න.
පිළිතුර වන්නේ වයි හැඩේ මංසන්දිය ඉදිරියෙන් යන පිළිතුරයි. 12 වෙනි ප්‍රශ්නය ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකර යුත්තේ උසාවියක් ඉදිරියේදී මාර්ගය මත කඩේරි සලකුණු ඇති තැන්වලදී ආරෝග්‍ය ශාලාවක් ඉදිරියේදී අවදානම් වංගුවකදී. මේ පිළිතුර වලින් බලන්න ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ මොන වගේ අවස්ථාවකදීද කියලා. පිළිතුර වන්නේ අවදානම් වංගුවකදී යන පිළිතුර. මෙතනදී අහන්නේ පෙන්වා ඇති රථ වාහන මාර්ග සංඥා ලාම්පුව වල ඊළඟට දැල්වෙන වර්ණය කුමක්ද කියලා. බලන්න නිවැරදි පිළිතුර කුමක්ද කියලා. ඔව්. පිළිතුර වන්නේ රතු වර්ණයයි. කහ වර්ණයට පසුව ඊළඟට යෙදෙන්නේ රතු වර්ණයයි. 14 වෙනි ප්‍රශ්නේ විදිහට ඔබට ලැබෙන්නේ අධිවේගී මාර්ගය පරිහරණය සඳහා තහනම් කර නොමැති වනුයේ ත්‍රිවිල් රථ සඳහා, ඉඩම් වාහන සඳහා, මෝටර් සයිකල් සඳහා, ලෝරි සඳහා. බලන්න නිවැරදි පිළිතුර කුමක්ද කියලා. ඔව්, නිවැරදි පිළිතුර වන්නේ ලෝරි සඳහා කියන පිළිතුරයි. 15 වෙනි ප්‍රශ්නය පෙන්වා ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද කියලා තමයි ඔබෙන් අහන්නේ. බලන්න මේ පිළිතුරු හතරෙන් කුමන පිළිතුරද නිවැරදි වන්නේ. මේ පොලිස් නිලධාරියාගේ විධානය වන්නේ ඉදිරියෙන් හා පසුපසින් පැමිණෙන වාහන නවතිනු කියන විධානයයි. 16 වෙනි ප්‍රශ්නය ඔබ වාහනයක් පසුකර යාමට අදහස් කරන්නේ නම් ගත යුතු පළවෙනි ක්‍රියාමාර්ගය කුමක්ද? පළවෙනි පිළිතුර නිරීක්ෂණය කිරීම, වාහනය නිවැරදි මන්තීරුවට ගැනීම, අවස්ථාවට ගැලපෙන පරිදි වේගය පාලනය කිරීම, සංඥා යෙදීම. බලන්න නිවැරදි පිළිතුර මේ හතරෙන් මොකක්ද කියලා. නිවැරදි පිළිතුර වන්නේ නිරීක්ෂණය කිරීම කියන පිළිතුර. 17 වෙනි ප්‍රශ්නය මාර්ගය මත සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. මේ පිළිතුරු හතරෙන් මොන පිළිතුරද නිවැරදි වන්නේ කියලා බලන්න. ඔව්, නිවැරදි පිළිතුර වන්නේ මාර්ගය හරහා ගමන් කිරීම තහනම් කිරීමේ ආයත රේඛාව කියන පිළිතුරයි. 18 වෙනි ප්‍රශ්නයේ විදිහට ඔබට ලැබෙන්නේ වාහනය මහා මාර්ගයේ පදවාගෙන යන ඔබ මගින් මාරුවන ස්ථානයක් ඉදිරියෙන් ඇති බවට මාර්ග සංඥාවක් දුටු විගසම මහා මාර්ගයේ මගී තදබදයක් නොමැතිනම් තමාට විසිසේ ධාවනය කළ හැක නලාව ශබ්ද කර තමා එන බව මගීන්ට දන්වා නොනවවාම යා යුතුය. ඉක්මනින් මගීන් පැමිණීමට පෙර මගීන් මාරුවන ස්ථානය පසු කර යාම සඳහා වේගය වැඩි කළ යුතුය. වාහනය නතර කර ගැනීමට බලාපොරොත්තුවෙන් වේගය පාලනය කර ධාවනය කළ යුතුය. ඔව්, මේක නිවැරදි පිළිතුර වන්නේ වාහනය නතර කර ගැනීමට බලාපොරොත්තුවෙන් වේගය පාලනය කර ධාවනය කළ යුතුය යන්න. නැවතත් මාර්ග සංඥාවක් හඳුනගන්න. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා යහන්නේ. මෙන්න ඔබට ලැබෙන පිළිතුරු හතර. නිවැරදි පිළිතුර වන්නේ වට රවුමක පිහිටුවන මාර්ගය ඉඩ දෙනු රේඛාවයි. අන්තිම ප්‍රශ්නය
ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම් ඉදිරි වාහනයේ රියදුර ඉස්සර කිරීමට සංඥා කළ විට එය කිරීම අවශ්‍ය නැත. මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකිදැයි පරීක්ෂා කර තීරණය කළ යුතුය. ඉදිරි මාර්ගය පැහැදිලිව පෙනෙන්නේ දැයි පරීක්ෂා කළ යුතුය. මහා මාර්ගයේ ඉඩ තියෙන ස්ථානයක් දැයි පරීක්ෂා කළ යුතුය. බලන්න වඩාත් ගැළපෙන පිළිතුර කුමක්ද කියලා. ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකිදැයි පරීක්ෂා කර තීරණය කළ යුතුය යන්නයි. ඉතින් එහෙනම් මෙන්න මේ විදියට රියදුර විභාගයට අදාළ ප්‍රශ්න මාලාවේ දෙවැනි කොටසත් ඉවරයි. ප්‍රශ්න 20න් ලකුණු කීයක් ලබා ගත්තද කියලා අපිට කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් තුන්වෙනි කොටසෙන් හමු වෙමු. සුබ දවසක්.